හලෝ අයිබෝවන් ගයිස් අදත් අරගෙන ඇවිල්ලා තියෙනවා SG vlogs අපි දෙන්න අලුත් vlog එකක්. අද අපි ඇවිල්ලා ඉන්නේ කරගස්තැන්න. මේ වෙනකොටත් ඔයාලා දන්න අපේ thumbnail එක දැක්කම ටිකක් අමාරු ගමනක්. සෑහෙන කාලයකට පස්සේ තමයි ගයන්ත අද සෙට් උනේ vlog එකකට. පහුගිය දවස් ටිකේම කිසිම vlog එකකට එන්න බැරි වුණා. අද ඇවිල්ලා ඉන්නවා. අද දෙන්නත් එක දැන් කරගස්තැන්න යන ගමන් ඉන්නේ. පාර පේනවා ඇති ඔයාලට තේවත්තක් මැද යන්න තියෙන. එනකොටත් දකින්න ඇති ෆයිනස් කැලයක් මැදින් එන්න තිබි මාර ලස්සනයි. හොඳට අවුවත් පායලා තියෙන පොඩි සීතල ගතියකුත් තියෙනවා. යන ගමන් කතා කරමු. දැන් මේ කැලේට ඇතුල් වෙන තැන ඉන්නේ. ඉතින් ඇතුල් වෙන තැන තියෙනවා මේ වගේ පුංචි දේවාලයක්. අපි ඔයාලට ආව විදිහ පාර කියන්නම්. අපි උඩට ගිහිල්ලා දැන් කැලේට ඇතුල් වෙන තැන ඉන්නේ. ඉතින් මේ පැත්තේ මේ අර පේන අන්න අතනින් තාර පාර දිගේ ඇවිල්ලා ඔය පොඩි මීටර් 50ක් විතර පොඩි දුරක් තියෙනවා. ඉතින් එතන ඉඳන් තමයි අපි දැන් මෙතෙන් ආවේ. තාම ඇතුල් වෙන තැන ඉන්නේ. ඉතින් මේ දේවාලයට ගිහිල්ලා අපි පඳුරක් එහෙම දාලා තමයි දැන් කැලේට ඇතුල් වෙන්න හදන්නේ. ඉතින් අපි ආපු පඳුරක් එහෙම දාලා ඊට පස්සේ අපි කැලේට ඇතුල් වෙනවා. අපි දැන් කැලේට ඇතුල් වෙලා ඉන්නේ. දැන් ෆයිනස් කෑල්ල මැදින් ඇවිල්ලා මෙතන අපිට කොන්ක්‍රීට් පාරක් සෙට් වුණා. ඉතින් ඇත්තටම ගොත් අපි මේ පාර ගැන වැඩි දන්නේ නැහැ. අපේ අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා. පැතුම් මල්ලි. ඉතින් මේ ආලපාල ගමේ එක්කෙනෙක්. ඒ මල්ලිගෙන් පාර අහගෙන තමයි අපි දැන් මේ ආවේ මේ ගමන. ඉතින් අද මල්ලිට එන්න විදිහක් නැහැ. එයා තමයි අපිට පාර කියන්නේ කෝල් වලින්. එයා කිව්වා අපිට මෙතෙන් ආවට පස්සේ පොඩ්ඩක් ඩ්‍රෝන් එක දාලා බලන්න අලි ඇති කියලා. ඇත්තටම මේක මේ අපි මෙහෙම ආවට මේ පාරේ අලි ඉන්නවා. සෑහෙන ප්‍රවේශම් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා එනවනම් බලමු ඩ්‍රෝන් එක දාලා ඊට පස්සේ අපි ඉස්සරහට යමු. පාරණා ටිකක් නෙමෙයි හොඳම සවුත් වේ සමහරක් තැන්න හොඳයි. දුෂ්කර ගමන් මාර්ගයක් ඔයාලට පේනවා ඇති. ඈත view එක පේනවා මාර ලස්සනයි. ඔයාලට පෙන්නන්නම් අපි උඩහට ගිහිල්ලා. මේ පැත්තට හයියෙන් වහින දවස් වලට මේ නාය ගිහිල්ලා තියෙන්නේ. උඩහ කන්දෙන් එන වතුර පාරක් ලොකුවටම ඇවිල්ලා මේ ඔක්කොම හේදිලා පල්ලයට ගිහිල්ලා තියෙන. ඉතින් මේ දවස්වල කිසිම වාහනයක් ගියේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මේ මෙතන ෆයිනස් කෑල්ලක් තියෙනවා. ඉතින් ෆයිනස් කෑල්ල වැඩ කරන මේ අක්කා කෙනෙක්. ඉතින් මේ ෆයිනස් ගස්වල මේ කිරි කපනවා. ඉතින් මම රබර් ගස්වල කිරි කපනවා දැකලා තියෙනවා. නමුත් මේ ෆයිනස් ගස්වල කිරි කපනවා දැක්කේ ෆස්ට් ටයිම්. ඉතින් කවුරු හරි දන්න කෙනෙක් කියන්න මේවත් රබර් වලටද හදන්නද ගන්න කියලා. ඉතින් මේ විදිහට තමයි අපි යන පාර තියෙන්නේ. ඔයාලා එනවා නම් ඉතින් ලොකු බයික් එකක්වත් ෆෝර් වීල් වාහනයක්වත් එන්න ඕනේ. මේ පාර සෑහෙන්න අමාරුයි. නාය ගිහින් තියෙන තැන් 3-4ක්. ඇත්තටම කිව්වොත් ගයිස් අපි දෙන්නත් මේක මේ බහෙන් මේ ගමන යන්නේ. මොකද මේ පාරේ අලි ඉන්නවා. ඒ නිසා දැන් අර ගමේ එක්කෙනෙක් අපිට හම්බුණා මේ ෆයිනස් ගස්වල කිරි කපන්න ඇවිල්ලා හිටපු. ඉතින් අපි අහුවා උදේවරු වෙනක් නැහැ කියලා කිව්වා. ඒ වුණත් බයයි. මොකද කැලේ ඇතුළේනේ යන්නේ. පාරවල් සවුත්තුයි. අපි බහැලා හිමීට යනවා.
ඉස්සරහට ලස්සන view එකක් අපි දැක්ක ඈත දුෂ්කර ගමනාන්තයක අවසානයේ ලස්සනක් තියෙනවා. ඉතින් ඒ ලස්සන බලන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. මේ ෆීලින් එක ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඇවිල්ලාම තමයි බලන්න ඕනේ. ඔන්න යාළුවොත් එක්ක එනවා නම් පරිස්සමින් එන්න ඕනේ ගමනක්. මේ තියෙන්නේ ෆයිනස් ගස්වල ගෙඩියක්. මේ හැමතැනම මේ ෆයිනස් ගස් තියෙන්නේ. මාරම ලස්සනයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති අර ඈත පේන view එක. අපි ඒ ලස්සන ඔයාලට පෙන්වන්න තමයි ඒ පැත්තට යන්න හදන්නේ. අර බලන්න අර ඈත තනිකරම කොළ පාට පිට්ටනියක් වගේ. යන් අපි ඒ පැත්තට. අපි දැන් යන අතරමඟ ඉතින් පාරේ මේ යන පාරේ අපිට අර ඈත ලස්සන view එකක් පේනවා. කොළම කොළ පාට ලස්සන තන පිට්ටනියක් ඒ වගේම අර පහළ තියෙන ෆයිනස් ගස් ටිකේම මාරම ලස්සන. ඈත පේනවා අපිට යහපැත්තේ ගුරු පාට තව කන්දක්. මං හිතන්නේ ඒ කන්දට ගිනි තියලා හෝ ගිනි ඇවිලිලා එහෙම පිච්චිලා ගියා වෙන්න ඕනි. මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. ඇත්තටම මාර ලස්සන. ඉතින් අපි විශ්වාස කරනවා මීට වැඩිය ලස්සන view එකක් තව උඩට ගියපුවාම අපිට බලන්න පුළුවන් වෙයි කියලා. මෙන්න ඉන්නවා අපේ යාළුවෝ. ඉතින් අපිට කොහේ ගියත් අනිවාර්යෙන් සෙට් වෙනවා. කරගස්තැන්න එනවා නම් කූඩැල්ලොන්ට මොනවද අරගෙන එන්න. මේ පේනව නේද? එල්ලිලා ඉන්නවා. ගයිස් අපි දැන් මේ මාර අකරතැබ්බයකට මුහුණ දීලා තියෙන ආව පාරේ නාය ගිහිල්ලා තියෙනවා. මෙතනින් එහාට මේ කිසිම වාහනයකට යන්න විදිහක් නැහැ. දැන් අපි ආපු බයික් එකකටවත් යන්න විදිහක් නැහැ. මේ පාරේ මේ ඇවිල්ලා නාය ගිහපුවා. මෙතන මේ ගොඩ ගහලා තියෙනවා. මේ සෑහෙන වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. කොහොම හරි මේ පල්ලය අර ඈත අපිට අර ඈතට තමයි යන්න ඕනේ. මේ පැත්තේ සෑහෙන ප්‍රදේශයක් නාය ගිහිල්ලා තියෙනවා. මේට හයියෙන් වැහලා දින තාමත් වතුර යනවා. ඉතින් ඒ වගේම මේ ඔයාලට අපි පෙන්නන්න මේ අලිබෙටි. ඉතින් සෑහෙන අවදානමක් අරගෙන තමයි අපි මේ වීඩියෝ එක ඔයාලට කරන්නේ. අපි බලමු දැන් මේ මොකද කරන්නේ. ඉස්සරහට පයි යන්න වෙන සීන් එකක් තියෙන්නේ. පොඩි කරදරයක වැටුණා. බයික් යාන් අතර දාලා මේ අපි යන්නේ පයින්ම හරියම දන්නේ නැතා කොච්චර දුර යන්න තියනවද කියලා. පේනවා නාය ගිහින් තියෙන විදිය. හිමීට ඉතින් ඉස්සරහට පයින් හිම් බලමු. යන්න ආසයි දෙනවා. මාර ලස්සන පරිසරයක යන්න තියෙන්නේ. අපි දැන් පයින් යන ගමන් ඉන්නේ පොඩි බඩගින්නක් ඇවිල්ලා පිටිපස්සේ ගයන්ත ගෙනාවා අපි පොඩි කෑම වගේක්. ඉතින් ඒවා ටික කනවා. මෙන්න මේ හරි. ඒ හරියේ ලයිම් වගේක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ ඇත්තට මේ කරගස්තැන්න කියන්නේ අතෑරලා දාපු ගමක්. ඉතින් අතෑරලා දාලා තියෙන්නේ මේ ගම. ඒකට හේතුවක් තියෙනවා. ඉතින් මේකේ මේ ගම නාය යනවා කියලා කතාවක් ගිහිල්ලා ඒ නිසා මේ ගමේ හිටපු මිනිස්සුව වෙනම ඉඩම් දීලා ඒ මිනිස්සුව මෙහෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගම අතෑරලා දාලා මිනිස්සු ගිහිල්ලා තියෙන්නේ. එතන ඉතින් නාය යන්න සමහර විට හේතු ඇති. මොකද දැන් පේනන්නේ ඔය එන පාරෙත් තැන් තැන් වල නාය ගිහිල්ලා. ඒ හේතුන් නිසාම තමයි මෙයාලා මෙහෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් ගයිස් අපි එනකොට අරගෙන ආව රසම රස උළුඳු වඩ. පේනවනේ මිරිස්සේම දාලා. දැන් අපිට පයින් යන්න වෙන නිසා අපි දැන් දෙයට කෑවෙත් නැහැ. දැන් බඩගිනි නිසා දැන් අපි අරගමම් මේ වඩේ රස බල අර ඈතේ තියෙන view එකත් බල දැන් යනවා ඉස්සරහට. මේ වෙලාවේ තව හොඳ ප්ලේන් ටිකකුත් තිබ්බනම් තමයි මේකේ ආතල් එක තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට මේ පහලින් පේන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අතෑරලා දාලා ගියපු ගෙවල්. ඉතින් අපි දැන් අර මේ ගමට ඇවිල්ලා ඉන්නේ. අර ලස්සන ගමක්.
ඇලෙන් මාරු වෙලා එතන ඉඳන් අඩිපාර තිබ්බා. ඉතින් ඒ අඩිපාර දිගේ අපි කෙලින්ම දැන් පයින් උඩට ආවා. ටික ටික උඩට එනවා. ගයන්ත පිටිපස්සෙන් එනවා. ඔයාලට පේනද පිටිපස්සේ කන්ද? අපි දැන් තරමක් දුරට උඩට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් මේ ගමන යන්නේ සෑහෙන බයෙන් ජීවිත අවදානමක් අරගෙන මේ ගමන අපි දෙන්න මේ යන්නේ. ගයන්තයි මායි කතා වුණා දැන් මේ මගටත් ඇවිල්ලා හැරෙමුද කියලා. හැරුණොත් ඔයාලට වීඩියෝ එකේ ඉතුරු ටික පෙන්වන්න විදිහක් නැහැ. ඇත්තටම මේ මාර ලස්සනයි උඩට ආපුවාම. ඒ වුණාට ඉතින් මේ පොඩි ජීවිත අවදානමක් තියෙනවා. මොකද අලි ප්‍රශ්නේ. අනිත් එක හයියෙන් වැස්සොත් එහෙම නාය යනවා. සෑහෙන නාය ගිහිල්ලා තියෙනවා. අපි පුළුවන් ඉක්මනට ගිහින් එන්න පරිස්සමට දැන් උඩට යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අර එහා පැත්තේ view එක. ওই සුන්දරත්වයේ දැක දැක ආපහු හැරිලා යනවා කියන්නේ බලන්න නැතුව ඇත්තටම ලොකු පාඩුවක්. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. දිගටම ඉන්න අපිත් එක්ක. ගයිස් ඉතින් මේ දැන් අපි ආවට දැන් අපි ආපු පාර අගක් මුලක් දන්නේ නැහැ. යනවා ඉවරෙකුත් නැහැ. ඩ්‍රෝන් එක දාලා ටිකක් බලන්න කියලා තමයි හදන්නේ. අපි යන පාර කොයි වගේද? මොකද්ද කොහෙද කෙලවර කියලාවත් බලන්න. ඉතින් අපි දැන් ඩ්‍රෝන් එක දාලා බලමු කොහොමද මේ ඉස්සරහට අපිට පාර තියෙන්නේ. දෙන්නත් එක්ක එකතු වෙලා පාර හොයාගෙන උඩට ආවා. අර අපි එනකොට මුලදී පෙන්නුව ඈත අර ලස්සන කන්ද උඩ තමයි දැන් අපි දෙන්න මේ ඉන්නේ. තව යන්න කැලේ ඇතුළට පාර තියෙනවා. ඉතින් ඇත්තටම ගියේ නෑ. මොකද මේ වෙලාවේ හැටියට දෙන්න විතරයි. කිසිම මිනිස් පොලුටක් නෑ මේ පැත්තේ. ඒ වගේම වනාලි ඉන්නවා. අපි ඉන්නේ අර්ගස්තැන්න view point එකේ. මෙතන උඩින් අපිට පේන්න තියෙනවා අර්ගස්තැන්න ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය. අපිට මේ පැත්ත උඩහට යන්න බෑ ආරක්ෂක හේතුන් මත මේ පැත්ත වසලා දාලා තියෙන්නේ. මේ ඉන්න තැන ඉඳන් අපි මේ පැත්ත බැලුවොත් තනිකර පේන්නේ නකල්ස් කඳු වැටිය මොනතරම් සුන්දර ප්‍රදේශයක්ද කියලා කට්ටිය දන්නවා. අපි කලිමුන් නකල්ස් වලට සංචාරය කරලා තියෙනවා. නකල්ස් වල හැමදාම ඕන තරම් ඇවිදින්න තැන් තියෙනවා. මේ නකල්ස් අවසාන කඳුපන්තියේ ප්‍රදේශයක් තමයි අර්ගස්තැන්න කියන්නේ. නකල්ස් වල දේශගුණය මෙහෙත් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වය ගොඩක් තියෙන ප්‍රදේශයක් මේක. එහෙම මේ පැත්ත දිහා බැලුවම අපි මොරගහ කන්ද ජලාශය පේනවා. මේ කන්දෙන් එහා පැත්තේ මොරගහ කන්ද තියෙන්නේ. හරිම ලස්සන පළාතක්. ඉතින් අර මම මුලින් කිව්වා වගේ මේක ඉස්සර ගමක්. දෙමළ ජනතාව හිටපු ගමක්. ඉතින් තේවත්තක් එහෙම තියෙනවා. පල්ලෙහා ගෙවල් තියෙනවා. අපි මේ ඉන්න තැන Google Map එකේ සර්ච් කරවුවොත් අපිට පේන්නේ කරගස්තැන්න ඕල් විලේජ් කියලා. කරගස්තැන්න පරණ ගම්මානය කියලා. ඒ කියන්නේ නටමුන් තියෙනවා ගෙවල් වල පහළ. දැන් කවුරුත් නැහැ. ඉස්සර ලයින් නිවාස තිබිලා තියෙන්නේ තේවතු ඒ වගේම පයින්ස් කැලේ තියෙන්නේ. දැන් ඉතින් ඒව අත්හැරලා දාලා තියෙනවා. ඉතින් මම අර මුලින් කිව්ව නායෑමේ හේතුවක් නිසා තමයි මේ ජනතාව මෙහෙන් අයින් කරලා කියන්නේ ඉඩම් දීලා යාලා වෙන තැන්වල පදිංචි කරවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයේ මේ වෙනකොට කිසිම මිනිස් පුරුටක් නැහැ. ඉතින් තනියම නම් එන්න එපා කවුරුත්. මොකද මේ දැන් අපි දෙන්නම් මේ වීඩියෝ කරාට සෑහෙන බයෙන් ඉන්නේ. වනාලි ප්‍රශ්න තියෙනවා. ඉතින් හයියෙන් වැස්සොත් නාය යන. ඉතින් අර ඔයාලට පෙන්නන්න නාය ගියපු මේ පැත්තේ වල නාය තියෙනවා. ගිහිල්ලා තියෙන මේ නාය ගිහපුවා තියෙන්නේ. අපි එනකොට එන්න බැරි වුණේ ඒ නිසා. ලස්සන vlog එකක් කියලා අපි හිතනවා. සෑහෙන කට්ටක් කාලා කරපු වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අමතක නොකර වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඒ වගේම අපේ මොනවද Facebook, TikTok, Instagram පැත්තේ දෙන්න අපේ link ටික දාලා තියෙනවා පහළ description එකේ. ඒවත් follow කරගෙන යන්න. අලුත් vlog එකකින් නැවත හම්බෙමු. අදට යනවා. ජය